සෙවනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන යයි ඒ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි හෙව්වේ හිත ගාව හිඳිවි පෙරසේ නුඹ දැක මන දොලපින. ඉතින් ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? මම ගොඩාක් කාලෙකට පස්සේ තමයි අද වීඩියෝ එකක් අරගෙන ආවේ. පහුගිය ටිකේ මට එක්සෑම් තිබ්බා. ඊට පස්සේ මගේ ෆෝන් එක කැඩුනා. ඊට පස්සේ අවුරුදු ආවා. ඉතින් මම ටිකක් නිදහසේ හිටියා. මැයි මාසේ මැද වගේ තමයි අපිට ආයේ කැම්පස් පටන් ගත්තේ. ඉතින් අපි මේ කැම්පස් එකේ ජෆ්නවල ඉන්න අන්තිම අවුරුද්ද අන්තිම දවස් ටිකනේ. ඒ හින්දා අවුරුදු 5 වුණත් අපේ යාළුවෝ ටික එකතු වෙලා ලස්සනට අවුරුදු උත්සවයක් ඕගනයිස් කරලා තිබ්බා. ඔන්න ඉතින් අපේ අවුරුදු උත්සවයේ මුලින්ම තිබ්බේ හැන්දමත දෙහිගෙඩිය තියාගෙන යන තරඟ. මේ තරඟෙට 50 දෙනෙක්ට විතරයි ඉන්න අවස්ථාව තිබුණේ. ඉතින් මට දෙහිගෙඩියක් විතරක් හම්බුණා. හැන්දක් නම් හම්බුනේ නැහැ. තරඟෙ පටන් ගන්න තප්පර ගාණක් තියෙද්දි මට හැන්දකුත් හම්බ වුණා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් තරඟෙට සහභාගී වෙලා මම පළවෙනි ස්ථානය ජයග්‍රහණය කළා කියන්නකෝ. බලන්නකො මගේ මූණේ තියෙන සතුට. ඉතින් මාරුම සතුටුයි මට. මං හරිම ආසයි මේ වගේ අවුරුදු උත්සවවලට යන්න, තරඟ කරන්න, ඒ වගේ දිනන්න. ඇත්තටම මමත් මේ අවුරුදු උත්සවයකට ගියේ සෑහෙන කාලයකට පස්සේ. අද දවස නම් මම මාරුම සතුටින් හිටියේ. ඉතින් මට හිතුණා අද දවස මතකයක් විදියට වීඩියෝ කරගන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාලත් එක්කත් බෙදා ගන්න ඕනේ කියලා. ඊළඟට තිබුණේ අලියට ඇස තැබීමේ තරඟය. මේ තරඟෙටත් හැමෝම හරිම කැමැත්තෙන් ආසාවෙන් තමයි සහභාගී වුණේ. ඊළඟට තිබ්බේ අපේ අවුරුදු උත්සවයේ තිබ්බ ජොලිම ජොලි තරඟයක්. මාමේ දිනවද දුව කරගන්නට වාහේ නුඹ දැක මන දොලපින වෙන යාවේ නෝනේ ඇහුනද හිත කවි කියනවා මාගේ ඇගේ ලැම සෙලවෙනකොට ඉවසුම් නෑ. බලන්නකො ඊළඟට අපේ කෙල්ලෝ ටික. ඇත්තටම හරිම ෂෝක්. මට දැන් මේ වීඩියෝ එක වොයිස් කරද්දිත් හිනා යනවා. ඇත්තටම අපේ ගෑනු ළමයි හරිම දක්ෂයි. ඕනෙම දෙයකට සහභාගී වෙනවා. ඕනෙම අභියෝගයකට පස්සට යන්නේ. ඉගෙන ගන්න එක විතරක් නෙමේ ජීවිතේ හැම පැත්තක්ම හරිම ලස්සනට බැලන්ස් කරනවා. ඒ වගේම ජීවිතේ හරිම ලස්සනට විඳිනවා. ඇත්තටම මම නම් හිතන්නේ අපි අම්මලාගෙන් ඈත් වෙලා අපේ ගෙවල් වලින් ඈත් වෙලා මේ විදිහට ඉගෙන ගන්න ඇවිල්ලා බෝඩින් එක නතර වෙලා මෙහෙම ජීවත් වෙනවා කියන එකම අපි ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා කියන එක. ඔන්න ඉතින් අපේ අවුරුදු උත්සවයේ උද්වේගකරම ජව සම්පන්නම තරඟය තමයි දැන්. කම්බැදීමේ තරඟය ගෑනු ළමයි පිරිමි ළමයි දෙකොල්ලන්ටම සංවිධානය කරලා තිබ්බා. මම නම් කම්බාදින තරඟයට ගියේ නෑ. හැබැයි මගේ බෝඩිමේ ළමයිනුයි මගේ යාළුවෝයි ගොඩාක් අය සහභාගී වුණා. මට කම්බාදින්න ගියාට වඩා අමාරුයි. කෑ ගහලම උගුර බැරෑන්ඩි වෙලා. ඔයාලා දන්නවනේ ඉතින් කම්බාදින තැනක ඉද්දි ඉබේම කෑ ගහනවා කියලා. අපේ අවුරුදු උත්සවයේ තව තරඟ ගොඩාක් තිබුණා. හැබැයි ඉතින් උදේ ඉඳන්ම ඔව්වේ හිටියේ හින්දා හවස් වෙද්දි මට ටිකක් අමාරු වුණා. ඒ හින්දා මමයි මගේ යාළුවෝ දෙන්නයි බෝඩිමට ගියා. ඔන්න ඔහොම තමයි ඉතින් යාපනයේ තිබ්බ අපේ අවුරුදු උත්සවයේ කතන්දරේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.